සෝ බොයිස් මේ මොකක්දනේ මේ? මේ තමයි නැන්ද අපේ ගමේ තියෙන කුඹුරු ටික. ඔව් කුඹුරු යායක්ම තියෙනවා. ඕ මයි ගෝඩ් පැඩිෆීල්ඩ් නේ. සෝ මේවල ලස්සන. ඒකනම් ඇත්ත. නැන්ද ඔය පාගගෙන ඉන්න ගොම්බෙට්ට උඩින් අයින් වුණා නම් ඊට වඩා ලස්සනයි. අයියෝ යූ මේ මොකද්ද මේ? චික් විතරක්. ඔය මොකද්ද කියන්නේ? ඔය ගොම්බෙට්ටක් ඉතින්. මං ඒක දන්නා මීහරකෝ. මේක දිහා කට ඇරන් බලන් ඉන්න නැතුව මේක පිහදා ගන්න විදිහක් කියනවලා. අයියෝ කුඹුරට අඩිය තිබ්බ ගමන්ම කාපු යකා කියලා බෙට්ටක් උඩටනේ අඩිය තියලා තියෙන්නේ නැන්ද? මේ බෙට්ට දාපු එක නම් හරකෙක් වෙන්න බෑ. අලියෙද්ද කොහෙද? බලපංකෝ ඒකේ සයිස් එක. ඒකනේ බං. මේ බෙට්ට දිහා කණ්ඩ වගේ බලන් ඉන්න නැතුව මොනා හරි කරනවලකෝ. යූ මේකේ ගද? මොනා කරන්නද? වතුර පාරක් තමයි ගහන්න වෙන්නේ. කජ්ජා ගිහිල්ලා ඔය ළඟපාතකින් වතුර බකට් එකක් අරන් වරෙන්කෝ. යූ ඇති යාන්තමින් මේ මල ජරාව හේදිලා ගියා. ෂේක් විතරක් තාමත් ගදයි අප්පා. නැන්ද නිකන් හැසිරෙන්නේ හරියට බෝම්බ එකට අහු වෙලා අතපය කෙඩිලා ගියා වගේනේ. ඒක නෙමෙයි බොයිස්. කොහොමේ කුඹුරේ වැඩ කරන ෆාමර්ස්ලා? ෆාමර්ස්ලා? ඒ මොක්කුද නැන්දේ? ෆාමර්ස්ලා නෙමෙයි යෝයි. ෆාමර්ස්ලා. ඒ කියන්නේ මේ කුඹුර වැඩ කරන ගොවියකෝ. නැන්ද මේ මෙච්චර වෙලා ගොවියෝ ගැනද කිව්වේ? ඔව්. අර ඉන්නේ සියාතු මාමා. නැන්දේ අන්න අර පේන කෙනා තමයි ගොවියා. සෝ අර අතන ඉන්න මිනිස්සයාද? ඔව් එයා තමයි. සෝ ඊයා මොකද අර ඒ යකාට වෙලා තියෙන්නේ? ඒ යකා ඇදුන් නැතුවනේ ඉන්නේ. කොහෙද අප්පා ඇදුන් නැතුව ඉන්නේ? ඔය ඉන්නේ හොදට. කොහෙද හොදට ඉන්නේ? තමුසෙලට පේන්නේ නැද්ද? නෑ නැන්ද මේ ඇදුන් නැතුව නෙමෙයි ඉන්නේ. අර බලන්නකෝ අමුඩයක් ඇදගෙනයි ඉන්නේ. අමුඩේ? සෝ මොකද්ද ඒ? අමුඩේ කියන්නේ ගොවිය කුඹුරේ වැඩ කරද්දි අදින ඇදුම. ඇදුම? යූ හැලුවෙන් ඉන්නවා වගේ. පොඩ්ඩක් ඉන්නකො නැන්දේ. මං සියාතුමාමට කතා කරන්නම්. එතකොට නැන්දට තව දේවල් දැනගත්ත හැකි. සියාතුමා මේ කෝබන් සියාතුවගේ කන් ඇහෙන්නේ නැද්ද? කනකටවත් ගණන් ගන්නෑ නේ. අර බැලුවේ මේ පැත්ත. ඔව් මෙහෙ තමයි. මේ උබලනේ. මං ඒත් බැලුවා. මොකාද මේ ගිරිය කඩාගෙන මගේ නම කියලා කෑ ගහන්නේ කියලා. සේදිරිස් මාමේ අපේ නැන්ද ඒ රට ඉඳන් ආවා. එයාට පොඩ්ඩක් මේ කුඹුරු ගැන එහෙම දැනගන්න ඕනලු. ඒකයි ඔයාට කතා කරේ. නැන්ද කිව්වේ මේ නෝනද? ඔව් it's me. it's me? ඒ මොකද්ද නෝනේ? it's me නෑ. හැබැයි පහල කඩේ කොත්තු මීනන් තියෙනවා. සෝ ඒකවත් තේරෙන්නේ නෑනේ මේ ගොඩයන්ට. මාමා ඉතින් මේ කුඹුරු ගැන හොඳටම දන්න කෙනානේ. ඉතින් මේ නැන්දට පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්නකෝ. මෙහෙමයි නෝනේ. අර පිටිපස්සේ ඉන්න එකා තමයි පඹයා. මොකද යකෝ මං දිහා කන්න වගේ බලන් ඉන්නේ. අඩෝ සිරාවටම ඔබ පඹයෙක් වගේ තමයි බං. කවුද යකෝ පඹයා? ඔබට නෙමෙයි යකෝ පබයා කිව්වේ. අර ඈතින් පේන පබයටයි පබයා කිව්වේ. සෝ එතකොට අංකල් පඹයාගෙන් මොකද්ද කරන්නේ? මෙහෙමයි නෝනේ. කුඹුරට සත්තු එනවනේ. පඹයව දැක්කහම බය වෙලා දුවනවා. ඒකයි පබයෙක්ව හිටවලා තියෙන්නේ. සෝ ඒ කියන්නේ මේ කුඹුර පත්ත සේෆ්ටි නේද? සේෆ්ටි? ඒ මොකද්ද නෝනේ? මොකද්ද බං ඒ නැන්ද කිව්වේ? කුඹුරේ පේස්ටි හදනවද කියලායි ඇහුවේ. පේස්ටි නෙමේ බූරුවෝ. සේෆ්ටි කියලායි කිව්වේ. සෝ ඒකවත් තේරෙන්නේ නෑනේ. සේෆ්ටි කියන්නේ ආරක්ෂාවට අනේ. මොන සේෆ්ටිද නෝනේ? ඊයේත් මම මෙතනට වෙලා ඉද්දි කකුල් දෙක මැද්දෙන් පත පොළගෙක් ගියා. මොකෙක් කිව්වා? පොළගෙක්. ඌනම් මං හිතන්නේ පැටියෙක්ද කොහෙද? සෝ දැන් ටිකකට කලින් තමුසේ කිව්වනේ මේ පබයා ඉන්න හින්දා සත්තු වෙන්නේ නැහැ කියලා.
ඒ ඉතින් සාමාන්‍යයෙන් පබයට බය වෙන සත්තු. පොළොංගු කවදද නෝනේ පබයට බය වුනේ? ඒකත් ඇත්ත තමයිනේ. පඹයට පොළොංගු බය වෙනවනම් මං ගේ වටේම පඹයෝ හිටවනවා. මේ බොයිස්ලා අපි මෙතනින් ඉක්මනට යමු. මෙතන හරිම හොට්ටානේ. තවනම් ඉන්න බෑ මට. අයියෝ නැන්දේ. ඔයයි ආපු වෙලේ ඉඳන් හොට් කිය ඔය තඩි කබායක් දාන් ඉන්නේ අයියේ. ඕක ගලවලා දැම්ම නම් ඉවරයිනේ. සෝ මේක තඩි කබායක් නෙමෙයි. මේවට කියන්නේ ෆැෂන් කියලා. ඒකවත් තේරෙන්නේ නැහැ මේ ගොඩයන්ට. සෝ අර බලන්නකෝ බොයිස්ලා. අතන වතුර පාරක් යනවා. මොකද්ද එතන තියෙන්නේ? ඒ පොඩි ඇලක් නැන්දේ. ඇලක්? සෝ අපි එතනට යමුද? එතන ප්ලේස් එක නම් හරිම බියුටිෆුල් වගේ. අපි මේ කැලේ යස්සනේ ඉන්නේ. මේ පැත්තේ එක ගෙයක්වත් නැහැ. තා පොඩ්ඩෙන් කළුවරත් වේවි. පොඩ්ඩක් ඉදපන්. නැන්ද දැකලත් නැහනේ. අපි මෙතනටත් ගිහිල්ලාම යමු. ඒකනේ. සෝ මෙතන නම් හරිම බියුටිෆුල් ප්ලේස් එකක්. මේ බලපංකෝ. මේ ඇලේ දැන් පොඩි පොඩි මාළු පැටවුනුත් ඉන්නවනේ. කලිනුත් හිටියා යකෝ. මන් දැක්කේ නෑනේ. දකින්න ඔබ මෙතනට එන්න එපයි. සෝ ඒක නෙමෙයි බොයිස්. ඔයාලට බඩගිනි නැද්ද අප්පා? මට නම් ගොඩක් හංග්‍රි. ඔයගොල්ලෝ ගාව කන්න එහෙම මුකුත් නැද්ද? නැන්දේ. මගේ බෑග් එකේ ඕන්නම් මාළු පාන් ගෙඩියක් ඇති. ඒක දෙන්නම් මං. සෝ ගුඩ් බෝයි. ඔයා නම් මාරයි යන්නේ. ඕක මොකද්ද නැන්දේ? මූ යකෝ. පුදුම ලකුණු දාගෙන ඉල්ලක් නේ මූ දාගන්නේ. හෙලෝ ගයිස්. ඔන්න මං අදත් ඕගොල්ලන්ට ලයිව් එකක් අරන් ආවා. අද මං පොඩ්ඩක් ඉන්නේ විශේෂ තැනක. මේ ඇයි බං අර නැන්ද තනියම කියවන්නේ? අනේ මන්ද බං. පරිදු බලාගෙන ඔහෙයිව වැටෙයි. එහෙම නිකන් වැටෙන්නේ නෑ යකෝ. උඹලා තල්ලු කරොත් තමයි ඉතින්. ඉතින් ගයිස් මම අද ඉන්නේ පොඩ්ඩක් වෙනස් කන්ට්‍රි එකක. ඉතින් මම ලංකාවට ආවා. ඊයේ තමයි ආවේ. ඉතින් ගයිස් මෙහෙ ගොඩක් හොට්. ඒ වුණාට මට දැන් හම්බුණා මෙහෙ සුපිරි ප්ලේස් එකක්. මම ඒක ඕගොල්ලන්ටත් පෙන්නන්නම්. ඉතින් ගයිස් ඒ තියෙන්නේ මේක. මේක ඉතින් විශාල රිවර් එකක්. ඉතින් මේකේ වතුර පාර ගොඩක් සැරයි. වතුර පාර සැරයි? වතුර පාර සැර නෑ ඇන්ටි. මේ හිමීටනේ ගලන්නේ. අපිටත් ඕනනම් බැස්ස හැකි. අයියෝ මුන්ටත් පොඩ්ඩක් කට පියාගෙන ඉන්න බෑනේ. ලයිව් එකේ අයටත් ඇහෙන්න ඇති. ඉතින් ගයිස් ඕගොල්ලන්ට සද්දයක් ඇහුණා නම් ඒක වැඩි ගණන් ගන්න එපා. මම පොඩ්ඩක් කැලේකනේ ඉන්නේ. ඉතින් මේ ගස්වල පොඩ්ඩක් රිලව් වගේක් ඉන්නවා. උන් පොඩ්ඩක් කෑ ගහනවා. ඒකයි මේ සද්දේ. අන්න එහෙනම් ඔබට තමයි රිලව කිව්වේ. පිස්සු දෙයක්ෝ මට නෙමෙයි. ඔබටයි කිව්වේ. මං කොහෙද යකෝ රිලවෙක් වගේ? වලිගේ විතරයි අඩු. ඔබත් ආසද? අර මාළු ටික ඇලේ පීනගෙන යනවා වගේ. ඔබත් ඇලේ පීනගෙන යන්න. ඉතින් ගයිස් අපි මේ ලොකු රිවර් එක ගාවට වෙලා මාළු පාන් කන ගමන් තමයි ඉන්නේ. මේ මාළු පාන් කොහමද? හරිම ෆ්‍රීඩම් එකක් කනේ දැනෙන්නේ. ඉතින් ගයිස් මේ මාත් එක්ක ආපු බොයිස්ලා ටික. මේ බොයිස්ලා මේ ලයිව් එකේ අයට හායි කියන්න. මොකක් කිව්වා? මීහරක් ටික වගේ බුම්මගෙන ඉන්න නැතුව hina වෙනවලකෝ. කවුද මේ? බණ්ඩయ్య කමෙන්ට් එකක් දාලා. දෙවණියට ඉන්න එක නම් හිරෙන් පැනපු එකෙක් වගේලු. මොකද යකෝ දත් ටිකත් විරිත්තගෙන මන් දිහා බලන් ඉන්නේ. ඇත්තටම ඔබ හිරෙන් පැනපු එකෙක් වගේමයි බං. මං ඔබට කියන්නේ දැනගනි. බොයිස්ලා මම මේ TikTok ලයිව් එකක් දාලා ඉන්නේ. ඕගොල්ලන්ට මේ ෆෝන් එක පොඩ්ඩක් අල්ලගන්න පුළුවන්ද? අයියෝ මං අල්ලගන්නන්නේ නැන්ද? ඕකත් ඒ හැටි දෙයක් වෙයි. එහෙනම් අල්ලගන්නකෝ. වට්ටන්න එහෙම එපා හරිද? හරි. ෆෝන් එක මේ පැත්තට දික් කරන්න. මාව අල්ලන්න කැමරාවට. හරි. නැන්දව අල්ලන් ඉන්නේ. ඉතින් ගයිස් අපි දැන් මේ ලස්සන රිවර් එක ගාවට වෙලා ඉඳගෙන මේ මාළු පාන් ගෙඩිය කමු.
බලන්නකෝ නේ ගයිස් ඒ දැනෙන ෆ්‍රීඩම් එක. මේ නැන්දේ මේ ධාතු සේන කියලා එක්කෙනෙක් දාලා දැන් මාළු පාන් වල මාළු නෑ කියලා. ඈ ඒවා කියවන්න එපා ඔයි. ඈ මෙන්න බේකරි අජිත් කියලා කෙනෙක් දාලා මාළු උබද අරන් දෙන්න කියලා. කොබන් මේ තියන්නේ යකෝ මෙතන. අම්මට සිරි මෙන්න ආය ධාතු සේන දාලා එහෙනම් මාළු කියන කෑල්ල අයින් කරගනින් පාන් කියලා විතරක් දාගනින් කියලා. ඕවා කියවන්න එපා. ඔය කමෙන්ට් කියවන්න නෙමෙයිනේ තමුසෙලාට ෆෝන් එක දුන්නේ. මාව අල්ලන් ඉන්නවා. ඒ ඇති. හරි හරි. මේ ඔහෙයිලාට කියන්න මට ආයෙ චූබරක් ආවනේ. මක්කයි මං කරන්නේ. ඉතින් තූ කරපන්. කොහෙටද? අන්න අර මුල්ලට ගිහින් දාපන්. ඉතින් ගයිස් මං හිතුවා මේ රිවර් එකේ තියෙන කූල් වෝටර් වලින් මගේ ෆේස් එක පොඩ්ඩක් හොද ගන්න ඕන කියලා. මං ඉතින් දැන් රිවර් එකට බහින්නයි යන්නේ. බොයිස්ලා මාව හොදට පේනවනේ. ඔව් ඔව් නැන්දේ. ආයෙ සුපිරියටම පේනවා. ඉතින් ගයිස් මේ වෝටර් නම් හරිම කූල් අනේ. ඇගත් එක්ක හිරි වැටිලා යනවා. ඔන්න ගයිස් මම මොන හොදන්නයි යන්නේ. අම්මේ චූ කරද්දි තියෙන සනීපේ එන හුලම් පාරටත් එක්ක ඇගත් එක්ක හිරි වැටිලා යනවා. සිරිමල් මොනාද බං අර වතුර වල පෙන වගේ තියෙන්නේ? ඒකනේ බං. මොනාද? මන් දන්නවා නම් උඹෙන් අහනවා දෙයක්ෝ. මං හිතන්නේ මාළු හුස්ම ගන්නවා ඇති. ඒකයි ඔය පෙන එන්නේ. සෝ ගයිස් මං හිතුවේ මේ වෝටර් හරිම කූල් කියලා. ඒ වුණාට ෆේස් එක හේදුවට පස්සේ සෝ හොට් අනේ. අප්පට සිරි අරු ඇලට නේද චූ කරන්නේ. ඒකනේ බං. බන්ටු මොකද යකෝ? මම මේ නැන්දගේ ෆෝන් එකේ තියෙන කොමෙන්ට් කියෝ ඉන්නේ. මේ ඒක නෙමෙයි. පොඩ්ඩක් මේ පැත්ත බලපන්කෝ. මොකද යකෝ? අර කජ්ජ නේද? මේ තමුසෙලා කොහෙද ඔය බලන් ඉන්නේ? මන් දිහාවට ෆෝන් එක හරවනවා. නැන්දත් පොඩ්ඩක් අර පැත්ත බලන්නකෝ. ඈ අර මොකද්ද අර කරන්නේ? චූ කරනවා ඉතින්. පේන්නේ නැද්ද? අයියෝ මම්මගේ ෆේස් එකත් හේදුවා. මේ මොකද්ද යකෝ බොය කරන්නේ? අරු චූ කරන එක අල්ලන් ඉන්නේ. අප්පට සිරි අමතක වුණානේ. කලබලයට ෆෝන් එකත් එක්කම මේ පැත්තට හැරුණා. දැන් ඉතින් ඉවරයිනේ. අර බලපන්. කෙලවල්ලා කියලා එකෙක් දාලා තව පොඩ්ඩක් zoom කරලා පෙන්වන්න කියලා.